හරි අපි මේ වීඩියෝ එකෙන් බලමු ක්වික් සෝට් එක වැඩ කරන්නේ කොහොමද සහ ඒකේ මේ ඉලස්ට්‍රේෂන් එකක් කරන්නේ කොහොමද කියලා. එතකොට පාස් පේපර් ප්‍රශ්න කරන්නත් පුළුවන්. මේක බැලුවට පස්සේ ඔයාලට සෝට් මේ ක්වික් සෝට් එක ගැන හොඳ අයිඩියා එකක් ගත්තට පස්සේ ඔයාලට මේ පාස් පේපර් ප්‍රශ්න එහෙමත් කරලා බලන්න පුළුවන්. මම මේකේ මේ ඇරේ එකක් ගත්තා. ඇරේ එක සංඛ්‍යා 8ක් තියෙන ඇරේ එකක්. එතකොට මේ මම මේක A කියලා නම දාගන්නම්. එතකොට ක්වික් සෝට් එකේදී ඔයාලා දැනගන්න ඕනේ මේක divide and conquer කියන method එකෙන් තමයි නේ. ඒ කියන්නේ මේක මුලින් අපි මේ divide කරගන්නවා මෙන්න මේ අපි pivot කියලා element එක use කරලා. හරිද? pivot කියන්නේ ළමයි ඒක ඇවිල්ලා එක්ක පළවෙනි element එක එක්ක අන්තිම element එක අපි use කරන්නේ. ඒක දැන් මේකන 4නේ. 4ට වඩා අඩු ටික අපි වම් පැත්තට දාගන්නවා. 4ට වඩා වැඩි ටික අපි දකුණු පැත්තට දාගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම වැඩක් කරන්නේ. මේ array එක අපි බෙදා ගන්න මෙහෙම 4 මැදට දාලා මේක තමයි pivot එක. pivot element එක 4ට වඩා අඩු ඒවා මේ පැත්තේ තියෙනවා. 4ට වඩා අඩු ඒවා මේ පැත්තේ තියෙනවා. 4ට වඩා වැඩි ඒවා මේ පැත්තේ තියෙනවා. හරිද? එතකොට left එකේ තියෙන අඩු ටික right එකේ තියෙන වැඩි ටික. right? ඕක තමයි වෙන්නේ මේ ක්වික් සෝට් එකේදී. දැන් කොහොම දාගෙන ඊට පස්සේ දැන් මේ සෙට් එක ආයි අරන් ඒ සෙට් එකට ආයි pivot element එක දාලා දැන් මෙතන 4ක් හැදෙනවානේ. ඒ 4න් ආයි මේක pivot element එක කරගෙන ඉතිරි ටික මේ ආයි දෙපැත්තට දානවා. ඒ වගේ පොඩි සිද්ධියක් වෙන්නේ ක්වික් සෝට් එකේ. මේකේ ගොඩක් වැඩ තියෙන්නේ මෙන්න මේ divide කරන එකේ. right? ඊට පස්සේ conquer කරන එකේ අනිත් වැඩ ටිකේ ලොකු වැඩක් නැහැ. ඒක අඩුවෙන් වැඩ තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්නෙට ඉලස්ට්‍රේෂන් එක කරලා ඔයාලට මේ ඉලස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන් නම් ඔයාලා සාමාන්‍ය එක්සෑම් එකේ යන ඕනම ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න පුළුවන්. මේ ඉලස්ට්‍රේෂන් එක කරලා අපි මේ බලමු හරියටම කොහොමද මේක වැඩ කරන්නේ කියලා ඔයාලට හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. right? එතකොට මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මාත් එක්කම මේක මේවෙක් කරමු කියලා. මේ ඉලස්ට්‍රේෂන් එක කරමු. ඒකෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. right? එතකොට මෙහෙමයි මුලින්ම ක්වික් සෝට් එක මම මේ වෙන ස්ක්‍රීන් එකකින් බලාගෙන තියෙන්නේ මේක තමයි ක්වික් සෝට් මේ සූඩෝ කෝඩ් එක. ඊට පස්සේ මේ තමයි පාර්ටිෂන් සූඩෝ කෝඩ් එක. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් ක්වික් සෝට් එක ඇතුලේ පාර්ටිෂන් මෙතඩ් එක කෝල් වෙලා තියෙනවා. ඒ වගේම ක්වික් සෝට් එක ඇතුලේ ආයි ක්වික් සෝට් මෙතඩ් එක කෝල් වෙලා තියෙනවා ළමයි. හරිද? ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ ක්වික් සෝට් එක ඇවිල්ලා රිකර්සිව් ඇල්ගොරිතම් එක. මොකද රිකර්සිව්ලි මේද කියන්නේ ක්වික් සෝට් එක ඇතුළේම ක්වික් සෝට් එක මේ කෝල් කරලා තියෙනවානේ. right? ඒ වගේම මෙතන array එකේ මේ size එක අඩු වෙලා තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනට වඩා භාගික size එක තමයි මෙතනට එන්නේ. ඒක අපි ඉස්සරහදී බලමු. right? හරි. මම මේ දැන් පටන් ගන්නම් මේකේ illustration එක කරන්න. එතකොට මේ මෙතන වෙනම දාලා දෙනවා partition algorithm එක. ඒක ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පොඩ්ඩක් පැත්තකින් වෙනම තියාගන්න මේ ඉලස්ට්‍රේෂන් එක කරද්දි ලේසින්. එතකොට මම මේක වෙනම ස්ක්‍රීන් එකකින් මම බලාගෙන කරන්නේ. මම මෙතනින් ආයි ගන්න අපි array එක ගමු. right? මේ array එක අපි ගමු. එතකොට අපි සාමාන්‍ය මේකෙදි pivot element එක කියලා use කරනවා last element එක. ඔයාලට ගානක් එහෙනම් මම pass paper එකේ ගානක් දැක්ක pivot element එක පළවෙනි එලිමන්ට් එක කියලා අරගෙන තියෙනවා. ඒ විදිහට ගණක් ආවොත් හදා ගන්න පුළුවන්. ඒකේ සූඩෝ කෝඩ් එකේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. right? එතකොට ඉලස්ට්‍රේෂන් එක අපි පළවෙනිට පටන් ගමු ක්වික් සෝට් එකෙන්. ක්වික් සෝට් මෙතෙන්ට පාස් කරනවා APR කියලා. හරිද? A කියලා කියන්නේ මේ අපේ ඇල්ගොරිතම් එක. ඒකේ නම තමයි A. right? එතකොට ඒකේ ඒම තමයි. ඊට පස්සේ P කියලා කියන්නේ first index එක. ඒ කියන්නේ එකෙන් පටන් ගන්න. මේක තමයි P කියලා කියන්නේ. අන්තිම එකට අපි කියනවා R කියලා. right? 8 වෙනි එක තමයි අන්තිම index එක. ඒ කියන්නේ මේකේ range එක. ඒ කියන්නේ කොන් දෙක තමයි දෙන්න ඕන මුලින්. හරිද? ඔක තමයි පාස් කරන්නේ quick sort එකට. ඊට පස්සේ ඒකේ පළවෙනි line එකේ පළවෙනි line එක මෙහෙම round කරලා දාන්නම්. ඔයාලා මාත් එක්කම කරමු. වීඩියෝ චුට්ටක් දිග වෙයි. මේ illustration එක ටිකක් දිග නිසා මේ ඔයාලා මාත් එක්කම කරමු. හරිද? එතකොට if කියලා තියෙනවා p කුඩයි r කියලා. right? p කුඩයි r. ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. නැත්නම් එකපාරට p ට අගයන් ආදේශ කරලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ 1 කුඩයි 8 කියලානේ. එතකොට 1 කුඩයි 8 වෙනවා. ඒක true. හරිද?
ඊට පස්සේ අපිට බලන්න දෙවෙනි ලයින් එකට යන්න. දෙවෙනි ලයින් එකට යනවා true එක ඇතුලේ. ඔයාලට බලන්න පුළුවන් මේක 2 3 4 කියන ලයින්ස් ළමයි. 2 3 4 කියන ලයින්ස් මේකෙන් ඇතුලේ තියෙන right. මේ if එකෙන් ඇතුලේ තියෙන ඒවා right. 2 3 4 කියන ඒවා. ඒ if එක true නම් විතරයි මේ ලයින්ස් රන් වෙන්නේ. පැහැදිලි? right. එතකොට 2 3 4 කියන ලයින්ස් ඔක්කොම මේ රන් වෙනවා. එතකොට දෙවෙනි ලයින් එකේ තියෙන්නේ q සමානයි partition APR. ඒකටත් APRම මේව කරලා තියෙනවා. ඒකෙන් තමයි කරන්නේ අපි මේක බෙදා ගන්න වැඩේ. හරිද? ඒ කියන්නේ array පාස් කරනවා e ඇවිල් 1යි r ඇවිල් 8යි. right? කලින් අගයන් ටිකම තමයි. හරිද? right. අපි දැන් බලමු ඔතනින් තියලා ඊට පස්සේ අපිට ආයෙ තියෙන quick sort එක දෙපාරක් මේ call කරන්න. ඒක ටිකක් තියලා අපි බලමු මේ partition එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ අපි දැන් අවධානය යොමු කරන්න ඕන මෙන්න මේකට. හරිද? ඔයාලා පාස් පේපර් ගාලා ගණන් ඇවිල්ලා තිබුණා මෙන්න මේක විතරක් ඉලස්ට්‍රේට් කරන්න විතරක්. හරිද? මේක නැතුව quick sort එක නැතිව. partition එක විතරක් ඉලස්ට්‍රේට් කරන්න විතරක් ඇවිල්ලා තිබ්බා ළමයි. හොඳ? මේ එහෙම එන්න පුළුවන් ඉතින්. මේ අපි ඔක්කොම කරලා එතකොට කොකටත් හොඳයිනේ. right. එතකොට අපි partition කියන එක මම ගන්නම් මෙතෙන්ට වෙනම. partition එකට අපි p1යි r8යි පාස් කරනවා right. එතකොට partition එකේ පළවෙනි ඊටම තියෙනවා අපිට පළවෙනි line එකේ x සමානයි ar කියලා. r කියන්නේ 8 නේ ළමයි. මෙතනනේ r තිබුණේ right. එතකොට a8 කියලා කියන්නේ අපේ මේකට අදාළව ගත්තොත් නම් අවසාන ඉලක්කම ඒ කියන්නේ 4 right. මේකනේ a8 කියලා කියන්නේ. එතකොට 4. දැන් දෙන්නේ 4. දෙවෙනියට තියෙනවා i සමානයි p ඍණ 1. p ඍණ 1. p ගාගේ ඇවිල්ලා මේකනේ p ගාගේ මේකනේ r ගාගේ p ගාගේ 1යි r ගාගේ 8යි. p ඍණ 1 කියන්නේ එක ඍණ බිඳුව. ඒ කියන්නේ බිඳුව. ඔයාලට මෙහෙම දාන්න නැතුව එකපාර මේ p ඍණ 1 කැල්කියුලේට් කරලා බිඳුව කියලා දාගන්න පුළුවන් නම් ඒත් අවුලක් නැහැ. ඒත් හොඳයි. හොඳයි. right. එතකොට ඔයාලට මෙන්න මේකෙදි මෙන්න මේ x කියලා ළමයි අපි සේව් කරගන්නේ අර pivot element එක. හරිද? pivot එකේ අගය, pivot එකේ value එක. right? මොකද ඒකත් එක්ක එපැයි check කරලා අපි left එකට right එකට දාගන්න. මේකත් එක්ක check කරලා ඕන මෙහෙට මෙහෙට දානවද කියලා තීරණය කරන්න. හරිද? ඒකට තමයි pivot element එක අපි x කියන එකේ save කරගන්නේ. right? එතකොට ඕක දැන් pivot element එක මුල් අගය ගත්තා නම් මෙතන save වෙන්න ඕන 2 කියන එක. right? එහෙම තමයි වෙනස් වෙන්නේ මේක. එතකොට මේකේ i ගේ අපි බිඳුව save කරගත්තා. ඒක මොකටද කියලා බලමු. right? ඊට පස්සේ අපි තුන්වෙනි line එකට ගියාම ඒක දෙනවා for loop එකක් j සමානයි p. p ගාගේ 1යිනේ 2 r - 1. ඒ කියන්නේ 8 ඍණ 1. ඒ කියන්නේ 7ට වෙනකන් යන්න. හරිද? 8 ඍණ 1 7ට වෙනකන් යන්න. right. එතකොට මේ for loop එක 1 ඉඳන් 7 දක්වා රන් වෙනවා. right. 1 2 3 4 ඔහොම 7 වෙනි එලිමන්ට් එක දක්වා වෙනකම් මේක රන් වෙනවා. ඒ කියන්නේ 7 පාරක් රන් වෙන loop එකක්. right. එන්න ඒ ටිකට අපිට වෙන වෙනම loop එක run කරන්න වෙනවා. හරි. අපි බලමු දැන් 4 වෙනියට. දැන් for loop එක j සමාන 1 දී ඇතුළට යනවානේ. එතකොට if a වල j වලගේ 1යිනේ. j කුඩා හෝ සමාන x. x කියන්නේ කීයද ළමයි? 4යි. right. එතකොට a වල 1 අපි කුඩා හෝ සමානද කියලා බලන 4ට. a වල 1 කියලා කියන්නේ අපි මේ ඇල්ගොරිතම් එකත් මම පොඩ්ඩක් පහලට මෙතෙන්ට ගන්නම්. එතකොට අපිට බලා ගන්න ලේසියිනේ. right. මේකේ කැලි 8ක් තියෙනවා. right. අපිට මේක ගමු 2 8 3 5 6 4. right. මේක තමයි a. 1 2 3 4. හරි. ඔය තමයි indexes. right. හරි. එතකොට a වල 1 ඒ කියන්නේ 2 කුඩා හෝ සමානයිද කියලා බලන 4ට. ඔව්. ඒක අපි ලියන්න ඕනේ මෙතන right. ඒ වල 1 කියන්නේ 2 කුඩා හෝ සමානයි 4 true. කියන ඇතුළට යන්න පුළුවන්. if එකෙන් ඇතුළට යන්න පුළුවන්. එතකොට පස්වෙනි line එකේ තියෙනවා i සමානයි i ධන 1. දැන් i ගාගේ කීයද ළමයි? දැන් i ගාගේ බිඳුවයි. හරිද? i ගාගේ බිඳුවයි. i ටිකක් එකතු වුනහම i ගාගේ මෙතන එකක් වෙනවා. ඊට පස්සේ 6 වෙනි එක line එකේ තියෙනවා exchange කරන්න
AIY ඒ කියන්නේ එකව ඒකයි AJ තුයි AJ J කියලා කියන්නේ කීයද ළමයි මෙතන අපි මේ ඉන්නේ J ගේ පළවෙනි එක හරිද J ගේ එක right ඒ කියන්නේ ඒකයි මේ එක්ස්චේන්ජ් කරන්න කියලා එක්ස්චේන්ජ් කරන එක අපි මේ විදිහට ඊතල ඩබල් පැත්තට වෙච්ච ඊස තියෙන ඊතලයක් දාගන්නවා ඒකයි චේන්ජ් කරන්න ඒ කියන්නේ දෙක එක්ස්චේන්ජ් කරන්න ස්වැප් කරන්න ඒ කරන්නේ තේරුමක් නැහැ නේ ඉතින් මෙතන මුකුත් කරන්න දෙයක් නැහැ මෙතන වෙනසක් වෙන්නේ නැහැ සේම් අර ඒකම අපිට අවුට්පුට් වෙන්නේ රයිට් එතකොට ওই j සමාන 1 වුණාම අපි ඊට පස්සේ යන් j සමාන දැන් මේ ලූප් එක ආයි ඊට පස්සේ යනවනේ ආයි මෙතෙන්ට j ගගේ 2 වෙලා රයිට් for loop එකෙන් j ගගේ 2 කරනවනේ ආයි මෙතෙන්ට ගියාම කොහොමද වැඩේ වෙන්නේ කියලා බලමු රයිට් එතකොට මම මෙතන ඉතල දාලා 3 ගන්නම් මෙතෙන්ට 4 j සමානයි 2 අවස්ථාව. ඔක 7ට වෙනකම් අපි කරන්න ඕනේ. මේක කරලා පෙන්නන්න ඕන. ඒක තමයි illustration එක. right? ඒකෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් හරියට. එතකොට if මෙතන j ගගේ එන්නේ 2 කුඩා හෝ සමානයි 4මයි චෙක් කරන්නේ. ඒකේ 2 කියන්නේ 8යි. 8 කුඩා හෝ සමානයි 4. true the false the false නේ ළමයි. right? 8 කුඩා හෝ සමාන නැහැ නේ 4ට. ඒ කියන්නේ 5-6 lines අපිට run කරන්න පුළුවන්ද? 5-6 lines run වෙන්නේ නැහැ. right? මොකද if එක true නැහැ නේ. if එක true නැති නිසා අපිට 5-6 lines දෙක run කරන්න විදියක් නැහැ. එහෙනම් ඒකෙන් පස්සේ අපිට ආය යන්න වෙනවා loop එකේ ඊළඟ අවස්ථාවට. ඒ කියන්නේ j සමානයි 3 අවස්ථාවට. ඒ කියන්නේ ඔයාලට පැහැදිලි ඇති. දැන් මේකෙදි මම පෙන්නන්නම්. i ගගේ 1 වුණා. හරිද? i ගගේ 1 වුණා. i ගගේ කලින් තිබුණේ බිඳුවනේ. i පොයින්ට් වෙලා තිබුණේ බිඳුවට. හරිද? i තිබුණේ මෙන්න මෙතන. දැන් පළවෙනි රවුන්ඩ් එකේදී අපි බැලුවේ 4යි 2යි චෙක් කළා. right? 4යි 2යි චෙක් කරා. ඒ කියන්නේ pivot එකයි ඊළඟ pivot එකයි මුලින් තියෙන element එකයි චෙක් කරා. එයා කුඩයි නම් i ගගේ එකකින් අපි වැඩි කරනවා. right? මේක වැදගත් වෙනවා. i ගගේ අපි මෙතෙන්ට දානවා. i බිඳුවේනේ තිබ්බේ කලින්. i මෙතෙන්ට ගන්නවා. right? එතකොට i ගගේ මෙතන තියෙනවා. හරිද? j ගගේ ඔතන තියෙනවා. right? ඊට පස්සේ දෙවෙනි එකේදී මොකද උනේ? j දෙකට පැන්නා. j දෙවෙනි එකට පනිනවා. හරි. හැබැයි ඒකෙදි මොකද වෙන්නේ? 8 ළමයි 8 විශාලයි 4ට වඩා. අපි pivot element එකට වඩා 8 විශාලයි. එහෙම වුණොත් මේ if එක ඇතුළට යන්නේ නැහැ. ඒ කියන්නේ i ගගේ ඉන්ක්‍රිමන්ට් වෙන්නේ නැහැ. මෙතන කදිරයක් තියෙන මේක ඇතුළට යන්නේ නැහැ. i ගගේ ඉන්ක්‍රිමන්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ i ඔතනම තියෙනවා j විතරක් යනවා. දැන් pivot element එකට වඩා කුඩයි නම් ඔයාලට මම කියන්නේ පැහැදිලිද කියලා මම හිතනවා. pivot element එකට වඩා කුඩයි නම් i පනිනවා. හරිද? මේ බලන්න මේ තියෙන pivot element එකට වඩා කුඩයිද කියලා තමයි මේ line එකේ බලන්නේ. ඒක true නම් විතරයි i ගගේ එකකින් වැඩි වෙන්නේ. ඒ කියන්නේ i පනින්නේ එතකොට තමයි. right? දැන් මෙතෙන්දී උනේ i පනින්නේ නැහැ. j විතරක් for loop එළිය for loop එක යන නිසා j විතරක් යනවා pivot එකට වඩා වැඩි වුණා. හරිද? ඔන්න ඕක ඊටාම වටින point එකක්. හරියට ඔළුවට දාගන්න. right? හරි. අපි ඊළඟ illustration එකට යමු. එතකොට ඊළඟ illustration එකේ තියෙන්නේ for loop එකේ j ගගේ 3යි. හරිද? j ගගේ 3යි. එතකොට if a ගේ 3 කුඩා හෝ සමානයි බලනවා 4ට වඩා කුඩා හෝ සමානද කියලා. a ගේ 3 කියලා කියන්නේ ළමයි 7. right? 7නේ. 7 කුඩා හෝ සමානද බලනවා 4ට. නෑ false. ඒ කියන්නේ ආයෙත් i ගගේ වැඩි වෙන්නේ නැහැ. හරිද? මේක ඇතුළට යන්නේ නැහැ. i ගගේ වැඩි වෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ නැහැ. j ගගේ විතරක් පනිනවා. දැන් j ගගේ 3 වුණානේ. j ගගේ 3 බවට පත් වුණා. j පැනලා තියෙන්නේ දැන් 3 වෙනි ස්ථානයේ. right? j පැනලා තියෙන්නේ 3 වෙනි ස්ථානයට. right? දැන් ඊළඟ වටේ රන්නේදී j පනිනවා 4 වෙනි ස්ථානයට. right? ඊළඟ රවුන්ඩ් එකට අපි යමු. i4 j සමානයි 4යි. right? j සමානයි 4 වුණාම අපි චෙක් කරන 4 වෙනි එකේදී අපි චෙක් කරන if a4 කුඩා හෝ සමානයි 4ට. a4 කියන ළමයි 1. අන්න එනවා. 1 කුඩා හෝ සමානයි 4. අන්න true. අන්න ඒක true. එහෙනම් අපිට 5 line දෙක run කරගන්න පුළුවන්. 5 line එකේ තියෙන i ගගේ එකකින් වැඩි කරන්න. දැන් i ගගේ අන්තිමට තිබුණේ 1 නේ ළමයි. i ගගේට තව එකක් එකතු වෙනවා. ඒ කියන්නේ i ගගේ දෙකක් වෙනවා. ඔන්න i පනිනවා මෙතෙන්ට. i ගගේ දෙකක් වුණා කියන්නේ i පනිනවා මෙතෙන්ට. හරිද? i ගගේ දෙකක් වුණා. මොකද ඊට පස්සේ කරන්නේ?
ai ඒ කියන්නේ ඒ දෙකයි එක්ස්චේන්ජ් කරනවා aj කියලා කියන්නේ කීයද 4 4යි දෙකයි එක්ස්චේන්ජ් කරනවා ඔන්න වැඩේ ඒ කියන්නේ මෙතෙන්දි j අපි ලූප් එක පටන් ගනිද්දිම j පොයින්ට් වෙලා තියෙන 4ට 4යි දෙකයි එක්ස්චේන්ජ් කරනවා. ඒ කියන්නේ 1යි 8යි එක්ස්චේන්ජ් කරනවා. හරිද? ඔන්න මේ දෙකේ එක්ස්චේන්ජ් එකක් වෙනවා. ඒක අපි පෙන්වන්න ඕන. මෙතනින් මම මේකම කොපි කරලා ගන්නවා. ඔයාලා වෙනම අඳින්න. මේකේ මම ටයිම් එක ඉතුරු කරගන්න මේක කොපි කරලා ගන්නම්. මෙතෙන්ට ළමයි මෙතනදි වෙන්නේ මෙයා මෙතෙන්ට ගමු 2යි 4යි එක්ස්චේන්ජ් වෙනවා රයිට් එතකොට දෙවෙනි එකේ තියෙන මාක් එකයි හතරවෙනි එකේ තියෙන ලකුණයි එක්ස්චේන්ජ් වෙනවා රයිට් දෙකේ තිබුණේ 8 හතරේ තිබුණේ 1 1යි 8යි හරිනේ අපිට වෙන්න ඕන දේ හැමින් වෙමින් පවතිනවා රයිට් අපිට කරන්න ඕන මොකද්ද 4ට වඩා අඩු ටික මේ පැත්තට දා ගන්න ඕන 4ට වඩා වැඩි ටික මේ පැත්තට දා ගන්න ඕන එතකොට අපිට ටිකෙන් ටික දැන් මේ දෙක හැදුණා 2 1 හැදිලා තියෙන්නේ 7 8ත් මෙහෙ යන්න ඕන 3 හැම මෙහෙට එන්න ඕන ඕනේ වෙන්න ඕන 7 8 මෙහෙට යන්න ඕන 3 මෙහෙට එන්න ඕන අපි බලමු මේ ටික ඉදිරියේදී වෙනවද කියලා රයිට් එතකොට දැන් for loop එකේ තව තියෙනවා for loop එකේ දැන් j සමානයි 4 කියන එකට ගියේ අපි බලමු j සමානයි 5 කියන එක j සමානයි 5 if a5 කුඩා හෝ සමානයි 4 a5 කියලා කියන ළමයි 3 3 කුඩා හෝ සමානයි 4 හරි එහෙම වුණොත් i ගගේ එකකින් වැඩි කරනවා i ගගේ 2 තිබුණේ i ගගේ 3 වෙනවා එතකොට දැන් j ගගේ මම මෙතනත් ඉලස්ට්‍රේෂන් එක කරලා ඉන්නම් ij අගයන් මේව කරන්න ඕනේ නැහැ හරිද මම මෙතන මේ පැහැදිලි වෙන්න ඕන නිසා ඒක කරන්නේ i ගගේ 3 වුණා j ගගේ 5 තියෙන රයිට් j ගගේ 5 තියෙන්නේ හරි ඊට පස්සේ අපි එක්ස්චේන්ජ් කරනවා ai to aj to ඒ කියන්නේ i කියන්නේ 3 aj කියන්නේ 6 රයිට් ඔය දෙක එක්ස්චේන්ජ් වෙනවා රයිට් එතකොට මේ දෙක එක්ස්චේන්ජ් වුණාම අන්න 5 මෙතෙන්ට වැටෙනවා 7 මෙහෙට යනවා රයිට් sorry j කියලා කියන්නේ මෙතනනේ තියෙන්නේ j කියලා කියන්නේ 5නේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ රයිට් හරි ඒ කියන්නේ 3 මෙහෙට වැටෙනවා sorry 5 නෙමෙයි 3 5 ගැන ඉන්ඩෙක්ස් එක 3 මෙහෙට වැටෙනවා 7 මෙහෙට වැටෙනවා රයිට් ඔක තමයි ඒ ලූප් එකේ උනේ මම මේකම කොපි එකක් ගන්නම් කොපි එකක් අරගෙන දාන්නම් මෙතෙන්ටම රයිට් එතෙන්දී උනේ 3 මෙතෙන්ට වැටුණා 7 ඔතෙන්ට වැටුණා ඔන්න ඔගේ වනේ අපිට වෙන්න ඕන දේ හැමින් වෙමින් පවතිනවා රයිට් හරි ඊට පස්සේ අපි ඊළඟ ලූප් එකට යමු for j සමානයි 6 j සමානයි 6 දී අපි if check කරනවා if a වල 6 කුඩා හෝ සමාන 4 a වල 6 කියලා කියන ළමයි 5 5 කුඩා හෝ සමාන 4 true sorry false එනවා එතකොට 5 6 දෙක රන් වෙන්න right ඒ වගේම j වලගේ එකක් වැඩි වුණා j වලගේ මෙහෙට පනිනවා i වලගේ වෙනසක් වෙන්නේ right හරි ඊට පස්සේ අපිට තියෙන අන්තිම for loop එක check කරන්න අන්තිම for loop එක check කරමු for j සමානයි 7 හතරවෙනි ලයින් එක if a7 කුඩා හෝ සමාන 4 a7 කියලා කියන ළමයි 6 right a7 කියලා කියන්නේ මෙතන 6 6 කුඩා හෝ සමාන 4 නෑ false ඒ කියන්නේ 5 6 lines run වෙන්නේ right ඔන්න ඔහම තමයි loop එක ඉවර වෙන්නේ අන්තිමට j මෙතෙන්ට ගියා j වලගේ අන්තිමට මෙතෙන්ට ගියා i වලගේ ওই විදිහට තුනේ තියෙනවා හරිද ඒ කියන්නේ left එකට දැන් මේක සැකසෙන්න තව වෙන්න ඕන මේ 4 මෙන්න මේකත් එක්ක මාරුනා නම් හරිනේ එතකොට 8 මෙතෙන්ට ගියාම මේ පැත්තේ ඔක්කොම 4ට වැඩි ටික තියෙනවා මේ පැත්තේ 4යි 4ට අඩු ටිකේ තියෙනවා මේ පැත්තේ 2 1 3 මෙතෙන්ට 4 වැටෙනවා 8 මෙහෙට වැටෙනවා 7 5 6 8 මෙතන තියෙනවා right ඕකනේ අපිට වෙන්න ඕන
රයිට් අපි දැන් යමු පාර්ටිෂන් එකේ 7 8 මේ වලට. එතකොට 7 වෙනි ලයින් එකේ තියෙනවා. ඔතන එහා පැත්තේ අපිට රන් වෙන්නේ 7 වෙනි ලයින් එක. දැන් මේ ලූප් එක රන් වෙන ළමයි. හොඳයි. මෙතෙන් තමයි ලූප් එක පටන් ගත්තේ. මෙන්න මෙතනින් තමයි ලූප් එක පටන් ගත්තේ J වල 1. රයිට්. ඊට පස්සේ J2 මෙන්න. J3 මෙතන මම මේක පොඩ්ඩක් highlight කරලා පෙන්නන්නම්. J වල 1 ඕන්න. රයිට්. ඊට පස්සේ J2 J3 J4 J5 J6 J7 රයිට් රයිට් එතනින් ඉවරයි. ඊට පස්සේ J එක 7 වරක් රන් වුණානේ for loop. ඊට පස්සේ තියෙන exchange කරන්න A වල I ධන 1. දැන් අන්තිමට I ආවේ අගේ 3යි. හරිද? I ධන 1. ඒ කියන්නේ 3 ධන 1 4යි. A වල I ධන 1යි. A වල R 3. A වල R කියලා කියන්නේ අන්තිම එකනේ. ඒ කියන්නේ A8. හරිද? අපිට ඕන එක හරියටම වෙනවා. A4යි A8යි අපි තමයි exchange කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙක. මේ දෙක තමයි exchange කරන්න කියලා කියන්න තෙන්දී. right? එතකොට ඒ exchange එක කරාම අපිට මේක exchange කරාම කරගත්තාම අපිට මෙතන බලා ගන්න පුළුවන්. එතකොට final answer එක විදියට එනවා 8යි 4යි මාරු වෙලා. right? එතකොට 8 මෙතෙන්ට එනවා. sorry. 4 මෙතෙන්ට එනවා. 8 මෙතෙන්ට එනවා. right? ඔන්න ඕක තමයි ෆයිනලි උනේ. රයිට්. ඊට පස්සේ 8 වෙනි ලයින් එකක් තියෙනවා. තව ලයින් එකක්. ඒකේ රිටර්න් කරනවා I ධන 1. ඒ කියන්නේ I ගගේ දැන් 3යි. 3 ධන 1 4යි. ඒ කියන්නේ pivot element එකේ මේ ඇවිල්ලා රිටර්න් කරන්නේ pivot element එකේ index එක. pivot element index එක තමයි මේ output කරන්න ළමයි. හරිද? ඔන්න දැන් අපිට ඕන වැඩේ වුණා. දැන් අන්තිමට අපිට ලැබිලා තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? ඔන්න බලන්න. මෙතන 4 තියෙනවා. එහා පැත්තේ තියෙන 3 1 2. හරි ළමයි. 4ට වඩා අඩු ටික තමයි මේ පැත්තේ තියෙන්නේ. right? ඊට පස්සේ මෙතන ලැබිලා තියෙනවා 7 5 6 8. right? 4ට වඩා වැඩි ටික තමයි මේ පැත්තේ තියෙන්නේ. 4ට වඩා වැඩි ටික. කොහමරි අපිට ඕන දැන් මේ කොහමරි sort කරගන්න ඕන. දැන් ඊට පස්සේ ඕන මේ ටික හදාගන්න. ඊට පස්සේ මේ පැත්තේ ඕන මේ ටික හදාගන්න. දැන් ළමයි ඔයාලා යන්න quick sort එකේ ඊළඟ පේලි දෙකට. quick sort එකේ අපි run කරේ තාම පේලි දෙකයිනේ. right? පළවෙනි පේලිය දෙවෙනි පේලියනේ. දෙවෙනි පේලිය මේ partition එක තිබුණ නිසානේ මෙච්චර partition එකේ මෙච්චර දුරක් ගියේ. හරිද? ඊට පස්සේ quick sort එකේ third line එකට අපි ගියොත් quick sort එකේ third line එකට අපි ගියොත් අපිට බලා ගන්න පුළුවන් ඒකේ තියෙනවා quick sort එක I call කරලා තියෙනවා. quick sort එක I call කරලා තියෙනවා. උඩින් දැන් Q වල අගයක් ආව. Q සමාන මේ partition එකේ Q කියන්නේ partition එකෙන් output වෙනවා return වෙන්නේ pivot element එකේ index එක. right? pivot element එකේ index එකෙන් return වෙන්නේ. ඒක save වෙනවා Q කියන එකේ මේ quick sort එකට අදාළව. ඒ කියන්නේ 4 save වෙනවා මෙතන ළමයි. හරිද? මෙතන save වෙනවා 4. මම ඔයාලට මේ PDF එක share කරන්නම්. ඒක මේ drive link එක දාලා දෙන්නම් බලලා. එතන ඔයාලා download කරගන්න පුළුවන්. මේක use කරන්න refer කරන්න. හරිද? Q වලගේ 4යි ළමයි. හරිද? ඔන්න දැන් Q වලගේත් අපි දන්න Q වලගේ 4යි. ඊට පස්සේ quick sort එක ආයි මෙතන call වෙනවා recursively. එතනට pass වෙන්නේ A තුයි P තුයි Q ඍණ 1යි. අන්න තමයි Q use කරන. ඒ කියන්නේ මේකට pass වෙන්නේ මේ array එක P වලගේ 1යි Q-1 Q කියන්නේ 4යි. 4 ඍණ 1 කියන්නේ 3යි. හරිද? ඒ කියන්නේ මෙයා කියනවා sort කරන්න කියලා කාවද? මෙන්න මේ array එකේ A කියන array එකේ මොන ටිකද? 1 ඉඳන් 3ට වෙනකම්. 1 ඉඳන් 3ට වෙනකම් ටිකට අර මේ quick sort එක දාන්න කියලා. හරිද? quick sort එක ආයෙ දාන්න. ඒ කියන්නේ මේක ආයෙ partition වෙනවා. ඒක ඇතුලේ ආයෙ recursively quick sort එක ආයෙ run වෙනවා. right? ඕකක් තමයි වෙන්නේ. ඊට පස්සේ දැන් තුන්වෙනි line එක වෙන්නේ මොකක්ද කියලා අපි ආයෙ illustrate කරලා බලමු. හරිද? ඊට පස්සේ හතරවෙනි line එකේ තියෙනවා quick sort A Q ධන 1 R. right? එතකොට A පාස් වෙනවා මෙතන Q ධන 1 කියලා කියන ළමයි Q ඇවිල්ලා 4යිනේ. Q ධන 1 ඇවිල්ලා 5යි. 5 ඉඳන් 8 වෙනකම්. ඒ කියන්නේ
මෙන්න මේ ටික. හරිද? ඒ කියන්නේ 4ට වැඩි ටික. ඒ කියන්නේ එහා පැත්තේ ටික. මේ 7 5 6 8 කියන ටික මෙයා මේ සෝට් කරලා දෙන්න තමයි මෙයාට කියන්නේ. මෙයා මේ ටික සෝට් කරලා දෙන්න. රයිට්? 4 කොහොමද සෝට් වෙලානේ තියෙන්නේ. රයිට්. එතකොට මම දැන් තුන්වෙනි ලයින් එකේ වෙන දේවල් ටිකක් බලමු. හරිද? ඒකට ඔයාලා ආයි මේ රිකර්සිව්ලි සෙට් වෙන එකට ආයි ඉලස්ට්‍රේෂන් කියන්නේ ආයි අර මේ අගේ අන්දදා ඉලස්ට්‍රේට් කරන්න ඕනේ නැහැ. මෙහෙමයි වෙන්නේ. හරිද? දැන් 4 ඉන්න තැන හරින ළමයි. 4 ඉන්න තැන හරි. හරිද? මේ 4 ඉන්න තැන හරි. ඊට පස්සේ දැන් මේ ටිකේ කරන්නේ left පැත්ත තමයි මෙයා ගන්න. හරිද? ඒ කියන්නේ 1 ඉඳන් 3ට වෙනකන් මෙයා ගන්න කියන්නේ 1 ඉඳන් 3ට වෙනකන් ටිකනේ මෙයා ගන්න කියන්නේ. එතකොට මෙයා ගන්න මේ ටික. හරිද? මේක ඇතුලේ වෙන වැඩයක් බලන්න. 2 1 3. හරිද? එතකොට මේ ඇවිල්ලා 1 2 3 එලිමන්ට්ස්. මෙයා පිවට් එක කරගන්නවා. හරිද? එයා පිවට් එක නම් එයාට අඩු ටික එපැයි වම් පැත්තේ ඉන්න. එයාට අඩු ටික තමයි වම් පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ මේක already මේ වෙලා තියෙන. ඒ කියන්නේ already divide වෙලා තියෙන්නේ හරියට. හරිද? එතකොට අපි දැන් මේකේ අර විදියට පාර්ටිෂන් එක රන් කරලා බලමු ළමයි. හරිද? පාර්ටිෂන් එක රන් කරලා බලුවහම ඉස්සෙල්ලා i ගාගේ බිඳුවයිනේ. i ගාගේ බිඳුවේ තියෙන්නේ. j ගාගේ ඔන්න එකට යනවා. හරිද? j මෙතෙන්ට එනවා. j එතෙන්ට ඇවිල්ලා බලනවා මෙයාට වඩා පිවට් එකට වඩා මෙයා කුඩයිද කියලා. කුඩයි නම් මොකද කරන්නේ? i ගාගේ එකකින් වැඩි කරනවා. අර ඇල්ගොරිතම් එකේ තිබුණ ටික දැන් මතකයෙන් මම කරන්නේ. හරිද? ඊට පස්සේ j ගාගේ ඊළඟ එකට යනවා. එයා බලනවා එයා පිවට් එකට වඩා කුඩයිද කියලා බලනවා. කුඩයි නම් i ගාගේත් එකකින් වැඩි කරනවා. එතකොට ij දෙන්නම් මෙතන ඉන්නේ. අන්න i වෙන තැනක තියලා එන්නේ. i වෙන තැනක තියලා ඉන්නේ. ඔයාලට මෙතනදි මතක ඇති. i වෙන තැනක තියලා එන්නේ. මේක බලන්න. i වෙන තැනක තියලා එනවා නම් ඒ තියලා එන්නේ මොකද? මෙයාට පිවට් එකට වඩා එයාගේ වැලියු එක අඩු නම්. හරිද? ඒක අපි වම් පැත්තට දාන්න බෑ. ඒකයි එයා iව තියලා එන්නේ. හරිද? දැන් මෙතන වැලියු එක කුඩයි නම් අපි i පාස් කරනවා. රයිට්? i පාස් කරනවා මෙතනින් මේ විදිහට වැලියු එක පිවට්ට වඩා කුඩයි නම් පාස් කරනවා. එතකොට පිවට් එකේදී මේක හරියටම මේ වෙනවා. හරිද? ඊට පස්සේ i ක්වික් සෝට් එක මේකෙත් දැන් i 1 2 සෝට් වෙන්න ඕනේ. මේ ඇරේ එක ගත්තොත් අවසාන ඇරේ එක ගත්තොත් 3යි 4යි තියෙන තැන් දෙක හරි. හරිද? මේගොල්ලෝ already sorted. හරිද? ඊට පස්සේ ආයෙ තියෙන 2යි 1යිනේ. එයාව දැන් මෙයාගේ ඇතුලේ රිකර්සිව්ලි ආයි කෝල් වෙනවා 2යි 1ටයි. රයිට්? එතකොට 2යි 1යි මෙහෙම තියෙනවා. හරිද? මේක හොඳට හිතන්න. ඊට පස්සේ අපි මෙයාව පිවට් කරගන්නවා. මෙයාව පිවට් කරගන්නවා. ඊට පස්සේ ආයි මෙතන වල තියෙනවා i ගාගේ බිඳුවයි j ගාගේ මුල් එකට යනවා. හරිද? මුල් එකට ගිය ගාම මොකද වෙන්නේ ළමයි? i j ගාගේ කුඩයි පිවට් එක විශාලයි පිවට් එකට වඩා. විශාල නම් මොකද කරන්නේ? i ධන 1යි එක්ස්චේන්ජ් කරනවා. ඒ වල i ධන 1යි එක්ස්චේන්ජ් කරන ඒ වල r3යි. ඒ කියන්නේ i ධන 1 කියලා කියන්නේ අතන මෙතනනේ. එයාතුයි මෙයාතුයි එක්ස්චේන්ජ් කරන එක තමයි වෙන්නේ. ඒක තියෙන්නේ මෙන්න මේකේ අන්තිම ලයින් එකේ. හරිද? මේ තියෙන බාණ්ඩේ. ඒ වල i ධන 1යි ar චේන්ජ් කරන්න. දැන් i තිබුණේ බිඳුවේ. ඒ කියන්නේ බිඳුව ධන 1 1 වෙනවා. ar කියලා කියන්නේ මෙතෙන්දි තියෙන්නේ අතෙන් තියෙන එකනේ. අන්තිම ඒ දෙකනේ. ඒකට 1යි 2යි චේන්ජ් වෙන එක වෙන්නේ. රයිට්? පැහැදිලි ඇති කියලා හිතනවා. එතන මෙතෙන්දි ඒකයි ඒ දෙකයි එක්ස්චේන්ජ් වෙලා හරියට 1යි 2යි හැදෙනවා මේ විදියට. රයිට්? 1යි 2යි ওই විදියට හැදෙනවා. රයිට්? එහෙම හැදුනම මේ දෙන්නත් සෝට් වෙනවා. already sorted වෙනවා මේ quick sort එක ඇතුලේදී. එතකොට අවසාන උත්තරේ ඔයාලට මේ ලයින් එක ඉවර වෙද්දී අවසාන උත්තරේ විදියට ගන්න පුළුවන්. මෙන්න මේ විදියට 1 2 3 4 7 5 6 8 7 5 6 8. ඒ කියන්නේ මේ ටික already sorted. right? හරි. ඊට පස්සේ දැන් fourth line එකේ තියෙන්නේ 5 ඉඳන් 8 ටික. ඒ කියන්නේ මෙන්න මේ set එක. right? 5 6 7 8 ওই set එක. දැන් අපි ওই set එක ගමු. හරිද? එතකොට මෙහෙම ගත්තා. 5 6 7 8 sorry. 7 5 6 8. right? මෙයාව pivot කරගත්තා.
මෙයා පිවට් කරගත්තා. දැන් චෙක් කර කර දාමු. හරිද? එතකොට මුලින් i ගාගේ බිඳුවේ තියෙන i මෙතන දාමු. j මෙතෙන්ට ගත්තා. අපි චෙක් කරමු. හරිද? 8ට වඩා කුඩායි. එහෙනම් i තුත් මෙතෙන්ට ගේනවා. j ඊළඟ එකට යවනවා. 5ට වඩා කුඩායි. අවුලක් නැහැ. i ගාගේ මෙතෙන්ට ගෙනාවා. j ගාගේත් මෙතන. රයිට්? හරි. ඊට පස්සේ j ගාගේ ඊළඟට යනවා. 6ට වඩා 8 මේ 8ට වඩා 6 කුඩායි. ඒ කියන්නේ i ගාගේ මෙතෙන්ට ගේනවා. i j මෙතන ඉන්නවා. කිසි අවුලක් නැහැ. අපිට නේ already මේක දිහා බැලුවමත් මේකේ 8ට වඩා පිවට් එකට වඩා අඩු ටික තමයි වම් පැත්තේ තියෙන. කිසි කේස් එකක් නැහැ. අවුලක් නැහැ. හරිද? රයිට්. එහෙනම් මෙයා හරි 8 තියෙන දන හරි. ඒ කියන්නේ 8 already sorted. ඒ කියන්නේ මේ ටිකයි මෙයයි sorted. right? දැන් මේ ටිකනේ sort වෙලා නැත්තේ. එහෙනම් ඊට පස්සේ එයාගේ ඇතුලේ recursively call වෙනවා ඊළඟ අර ටික. 7 5 6. right? හරි. එතකොට දැන් ළමයි දැන් ඉතිරි ටික බලමු මේ තුන. හරිද? දැන් මේක හරිනේ මේක අපි මේ හරියට හදාගෙන තියෙන්නේ ඒක already sort වෙලා තියෙන්නේ. ඊළඟට අපි pivot එක විදිහට ගන්නවනේ මේක. right? ඊළඟ තුන අරගෙන ඒකේ කොන එක i pivot ඒක ඇතුලේ recursively call වෙනවනේ මේක. recursively call වුනහම මෙයා මේ pivot එක විදිහට ගත්තා. ඊට පස්සේ ඔන්න i ඇවිල්ලා තියෙන්නේ දැන් මෙතන නම් 5නේ තියෙන්නේ. ඒක නිසා i තියෙන්නේ 4 වෙනි එකේ. හරිද? i 4 j 5ට යවුවා. අපි බලනවා aj තුයි ar තුයි කම්පෙයාර් කරලා. හරිද? aj තුයි x එකයි. හරිද? එතකොට ඒ කියන්නේ 7 විශාලයි 6ට වඩානේ. එතකොට මොකුත් එක්ස්චේන්ජ් එකක් වෙන්නේ නැහැ. just j එහා පැත්තට යන එක විතරයි වෙන්නේ. j මෙතෙන්ට යනවා. හරිද? එතකොට 5 කුඩායි 6ට වඩා. අන්න 5 කුඩායි 6ට වඩා. එතකොට වෙන්නේ ඒ i තුයි ඒ i ගාගේ එකක් වැඩි වෙනවා. ඉස්සෙල්ලා i ගාගේ එකක් වැඩි වෙනවා. එතකොට i ගාගේ මෙතෙන්ට වැටෙනවා. හරිද? ඒ i තුයි ඒ j තුයි එක්ස්චේන්ජ් වෙනවා. හරිද? ඒ කියන්නේ මේ දෙක එක්ස්චේන්ජ් වෙනවා. එහෙම වුණා නම් වෙන්න ඕන මෙතෙන්ට 5 එනවා, මෙතෙන්ට 7 එනවා, මෙතෙන්ට 6 එනවා. එතන 5 6 7. right? එතකොට ලූප් එක මේකේ දෙපාරයි රන් වෙන්නේ. මේක ඇතුළේදී ලූපේ දැන් මේකෙදි තුන් පාරක් රන් වුණා 5 6 7 කියන තැන් ටිකට. හරිද? ඊට පස්සේ පාර්ටිෂන් එකේ ලූප් එක රන් වෙන්නේ මේකෙදි 5 6ට විතරයි. මොකද මෙතන පාර්ටිෂන් එකේ මම ප්‍රූෆ් කරලා පෙන්නන්නේ මෙතන for loop එක r - 1 වෙනකන් රන් වෙන්නේ. ඒ කියන්නේ 8ට තිබෙන නිසා 7ට වෙනකන් රන් වෙන්නේ. right? ඊට පස්සේ අන්තිමට තමයි මෙන්න මේක කරන්නේ. right? ඒ i දන එකයි ar තුයි එක්ස්චේන්ජ් කරන්නේ. right? මේක ඉලස්ට්‍රේෂන් එක ඔයාලා කරන්න. එතකොට ඔයාලට සමහර අපැහැදිලි දණක් වුණත් මේක හරියටම පැහැදිලි වෙනවා. right? එතකොට අන්තිමට එක්ස්චේන්ජ් කරන්නේ ඒ i දන එක. හරිද? i ගේ දැන් ලකුණ ඇවිල්ලා 5නේ තියෙන්නේ. එහෙනම් i දන 1. ඒ කියන්නේ 6. ඒකේ 6යි. ඒකේ r කියන්නේ අන්තිම එක මේකේ 7. කියන්නේ මේ දෙක එක්ස්චේන්ජ් වෙනවා. එහෙම එක්ස්චේන්ජ් වුණ ගමන් අවසාන උත්තරය අපිට එනවා 5 6 7 කියලා. ඔන්න ඔය විදිහට හරියට මේ දෙකත් මේ ටිකත් හරියටම සෝට් වෙලා හරියටම මේ විදිහට උත්තරේ අපිට ගන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 කියලා හරියටම උත්තරේ ගන්න පුළුවන්. හරිද? ඔන්න ඕක තමයි උනේ. ඒතර ක්වික් සෝට් එක ඩිවයිඩ් කරන වැඩේ ගොඩක් ලොකුයි. මේ ඉලස්ට්‍රේෂන් එක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේකේ ඉලස්ට්‍රේෂන් එකේ ඇතුලේ පාර්ටිෂන් එක බෙදනවා ඉස්සෙල්ලා මෙතනින් මේ පැත්තටයි මෙතනින් මේ පැත්තටයි. ඒ කියන්නේ අන්තිම ඉලක්කම අරගෙන එයාට අඩු ටික වම් පැත්තට දාලා එයාට වැඩි ටික දකුණු පැත්තට දානවා. එතකොට එහෙම හදාගත්ත අවසාන එක තමයි මේ තියෙන්නේ. මෙතෙන්ට වෙනකන් ඔයාලට එක්සෑම් එකේ තමයි මෙතෙන්දි ගොඩක් වෙලාවට ඉලස්ට්‍රේෂන් එක කරන් දෙන්නේ. ඊට පස්සේ ජස්ට් මේ එක ඩ්‍රෝ කරාම හරි අන්තිම උත්තරේ මොකක්ද කියලා මෙතනින් පස්සේ අන්තිමට එන උත්තරේ ඔයාලා ඩ්‍රෝ කරත් ඇති. නමුත් මම මේකේ වඩාත් පැහැදිලි වෙන්න ඕන නිසා මේ විදිහට කියලා දුන්නේ. ඔයාලට ටයිම් එක තියෙනම් මේ විදිහට ලියන්න පුළුවන් නම් හොඳයි එක්සෑම් එකේදී. මොකද එතකොට හරියටම බලන ලෙක්චර් එකට තේරෙනවා හරියට දේවල් ග්‍රැබ් කරගෙන තියනවා කියලා. මේකෙදි හරියට උත්තරේ ගන්න පුළුවන් කියලා. right? එතකොට මේකෙන් ඇවිල්ලා තියෙනවා පාස් වේව් ප්‍රශ්න. පාස් වේව් ප්‍රශ්න ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්. මේකේ ගොඩක් එකම වගේ ප්‍රශ්න
කීපයක් තිබුණා මේ ඒ දේවල් try කරලා බලන්න right.